අයිබෝන් අපි හිතන අද දවසෙත් ඔබ එකතු වෙලා ඇති අපිත් එක්ක අද දවසේ මොකද්ද ලංකාවේ ආරක්ෂාව පැත්තේ මොකද උනේ සහ පාතාලය එතකොට පොලිස්පති වගේ කාරණා ගොඩක් සම්බන්ධව තුරු දැනගන්න. කොහොමද අද විශේෂ දවසක් ඒ තමයි ජනාධිපතිවරයා සහ පොලිසිය නිලධාරීන් අතර ලොකු සාකච්ඡාවක් සිද්ධ වුණා. ඒ වගේම පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධව යම් තීරණාත්මක තීන්දුව ගන්න තැනකට පොලිසිය ඇවිල්ලා තිනවා. ඉතින් මේ කාරණාත් එක්ක තමයි දවස් කතා කරන්නේ. කොහොමද අපි ඉස්සෙල්ලාම කතා කරමු මේ පොලිස්පතිවරයා මේ වෙනකොට දැන් දින 20කට ආසන්න ප්‍රමාණයක් අතුරුදහන් වෙලා ඉන්නවා, සැඟවිලා ඉන්නවා. දැන් බොහෝ දෙනෙක් ප්‍රශ්න කරා මේ අර ගෙදර බලන්න මේ ගෙදර බලන්න පන්සලේ බලන්න වගේ කාරණා. කොහොමුණත් අපි දන්නවා ප්‍රධාන වශයෙන් ওই කුරුණෑගල පැත්තේ තියෙන ප්‍රධාන පන්සලක් අපි දන්නවා උමන්දා වගේ පන්සල් මේකට පරීක්ෂා කරලා තිනවා. ඒවා පරීක්ෂා කරලා තියෙනවා. එතකොට තව පන්සල් ගණනාවක් පරීක්ෂා කරලා තිනවා. ඒ වගේම නිවාස ගණනාවක් පරීක්ෂා කරලා තිනවා සහ එනකොට අපි දන්නවා හෝටල් කිහිපයක් පරීක්ෂණ සඳහා අවශ්‍ය සෝදිසි වරෙන්තු ලබා ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරලා තිනවා. විශේෂයෙන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන ලොකුම කාරණේ තමයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට දිවයින පුරා ඉන්න බුද්ධ්‍යංශ ප්‍රධානීන් සියලු දෙනා මෙන්නට කොළඹට කැඳවලා තියෙනවා. යම් ආකාරයක පොලිස්පති සම්බන්ධව තොරතුරු සොයා ගැනීම සඳහා අලුත් මෙහෙයුමක් සිදු කරන්න. ඒ නිසා ලංකා වටේම ඉන්න බුද්ධ්‍යංශ නිලධාරීන් මේනොට කොළඹට ඇවිල්ලා තියෙනවා මේ සම්බන්ධව පරීක්ෂණ කරන්න සහ මේ සම්බන්ධව යම්කිසි තොරතුරු සොයා ගැනීමේ ක්‍රමවේද වෙනස් කරන්න ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉන්න සියලුම නිලධාරීන් මේ සඳහා යොමු කරලා තියෙනවා කියලා තමයි ආරංචි දෙන්නේ. මොකද පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම ඊටාම අනිවාර්ය කර්තව්‍යයක් බවට මේකට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි දන්න දෙයක් තමයි දැන් විවිධාය කියන පොලිස්පතිවරයා රටින් පැනලා යන්න පුළුවන් වෙන කොහේ හරි මෙතනින් වෙන රටකට බෝට්ටුවෙන් යන්න පුළුවන් කතා. හැබැයි අපි හිතන ඒ තැනකට පොලිස්පතිවරයා පත් වෙන එක නැහැ. මොකද හේතුව පොලිස්පතිවරයා සම්බන්ධව මේ ඒ කියන්නේ එවැනි පහළ මට්ටමකට වැටී කියන එක අපි හිතන්නේ. හැබැයි එතුමා දැන් ඊටාම් පහළ මට්ටමකට වැටලා තින්නේ. මොකද නීතිය රකිය යුතු ආයතනයේ ප්‍රධානියා සැඟවී ඉන්නවා කියනකොට අපරාධය සම්බන්ධව. ඉතින් ඒ සම්බන්ධව ඔහුට ඊටාම අපි කනගාටු වෙනවා ඔහුගේ මේ හැසිරීම සම්බන්ධව. කොහොමද මේ වෙද්දී අපි දන්නවා ලංකාවේ යම් ආකාරයකට පරීක්ෂා කළ යුතුයයි අපේක්ෂා කරන නිවාස සහ ස්ථාන හෝටල් සම්බන්ධව වරෙන්තු ලබාගෙන සෝදිසි වරෙන්තු ලබාගෙන පරීක්ෂා කරන්න මේ බුද්ධ්‍යංශ නිලධාරීන්ටලු කණ්ඩායම සූදානම් වෙනවා කියන තමයි අපිට ආරංචිය තියෙන්නේ. ඉතින් එතුමාට ඕනනම් මේක බලලා පැනලා යන්න පුළුවන්. පැනලා යන්න බෑ. මොකද හේතුව තමයි මම හිතන්නේ දේශබන්දු තෙන්නකෝන් මහත්තයාට මේ අවසාන සතිය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඊට වඩා බරපතල කෑල්ලක් තියෙනවා. අපි දන්නවා කවුද වටගල මහත්තයා නියෝජ්‍ය ඇමතුමා කිව්වා මේ දීපල රාජසන්ත කරන්න සූදානමක් තියෙනවා කියලා. ඇත්තම දීපල රාජසන්ත කිරීමට වඩා මෙතනදි වෙන්නේ වරන්තුකරුවෙක් අධිකරණය මගහැර සිටීම හරහා ඔහුගේ දීපල තහනම් කරන්න. ඒ කියන්නේ ඔහුට පාවිච්චි කරන එක තහනම් කිරීමේ හැකියාවක් නීතිමය පැත්තෙන් තියෙනවා. ඉතින් ඕක සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය, මනිස් ජාවාරම් වගේ කණ්ඩායම් වලටත් ඔය දෙයම සිද්ධ වෙනවා. හැබැයි වරන්තුකරුවෙක්ටත් ඒක නීතිය අදාළයි. ඔහුට අයිති දේපල යම් ආකාරයක තහනමට ලක් කරන්න පුළුවන්. ඔහු ඇතුළු පවුලේ අයට පාවිච්චි කරන එක. ඉතින් අපි දන්නවා එහෙම තහනම් කරපු අවස්ථා තියෙනවා. දෙමඩගොඩ රුවන් ඔය ඊපස්සේ දකුණු පැත්තේ එහෙම දේවල් වෙච්ච දේවල් තියෙනවා. ඒවා පහු කාලෙ ගිහලා නඩු කටයුතුත් එක්ක තමයි වඩින්නේ දහස් වෙන්නේ. ඒ නිසා මීළඟ මෙහෙම තමයි ඒක මේකට අවශ්‍ය දීපල සම්බන්ධ තොරතුරු ලබා ගැනීමෙන් ඉන්නවා. එතුමාගේ ඒවා තහනම් නියෝගයක් ගන්න උත්සාහ කරමින් ඉන්නවා. කොහොමවත් අපිට ලැබෙන තව පැත්තේ ආරංචියක් තමයි පොලිස්පතිවරයාට මේ වෙනකොට අභියාචන අධිකරණයෙන් ලැබුණු ප්‍රතික්ෂේප වීමත් එක්ක ඔහුට තියෙන අවසාන තුරුම්පුව තමයි මේ තමන් අත්අඩංගුවට ගන්න එපා කියලා නියෝගයක් නිකුත් කරන විදිහට ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි හිතන්නේ මේ අවස්ථාවත් ඔහු උරගාලා බලයි බොහෝ වෙලාවට ඔහු තාමත් ඉන්නේ නැත්තේ ඒකයි. ඉතින් කොහොම වුණත් මේ වෙනකොට දේශබන්දු තෙන්නකෝන් මහත්තයා සම්බන්ධ ඉතාම දැඩි තීන්දුව කිහිපයක් ගන්න පොලිස්පතිවරයා වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් තීන්දුව කළා තියෙනවා. විශේෂයෙන් බුද්ධ්‍යංශ කැඳවන්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදන්න. ඒ වගේම තව දෙයක් තමයි පොලිස් ස්ථාන මගින් අවශ්‍ය කටයුතු සහාය ලබා ගන්න කරගෙන යනවා. ඒ නිසා අපි දේශබන්දු
වෙන්නකෝන් මහත්තයා මේක බලනවා අපි තුමාට කියන්නේ කරුණාකරලා ඇවිල්ලා දැන් බාර වෙන්න මේක ඊටාම නරක තැනකට යන්නේ හදන්නේ ඔබතුමා සම්බන්ධයෙන් ඒ තැනකට ගියාන් පස්සේ මේකෙන් නැවත ඔහුට බේරෙන්න හම්බෙන්නේ නැහැ මට හිතන දේ තමයි එතුමා මේ සිද්ධියට වඩා වෙන සිද්ධි සම්බන්ධවත් මට හිතනවා එතුමාට බයක් තියෙනවා මේ නීති ක්‍රියාත්මක කරයි කියන කාරණෙත් එක තමයි එතුමා හැංගිලා ඉන්නව ඇත්තේ ඉතින් කොහොම වුණත් පොලිස්පතිවරයා පොලිසිය මගේ හැරීම කියන්නේ ලෝකේ මං හිතන්නේ හාස්‍යජනකම දෙයක් තමයි මේක වෙලා තියෙන්නේ ලංකාවේ පොලිස්පතිවරයා පොලිසිය මගේ ඇල්ලා ගෙදර ඉන්නවා කියන කාරණය ඇතුලේ හැංගදී ඉන්නවා කියන කාරණය ඇතුලේ තාම ලැජ්ජාශීලී වෙන්න ඕන අපි රටක් හැටියට ඊළඟ කාරණය තමයි අපි මේ අද ජනාධිපතිවරයා විශේෂ හමුවීමක් සිදු කරා ඒ තමයි බස්නාහිර සහ දකුණු පළාතේ ඉන්න ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නියෝජ්‍ය පොලිස්පතිවරු එතකොට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු සහකාර පොලිස් අධිකාරීවරු ඊට පස්සේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු ඇතුළු මුලස්ථාන පොලිසිය ඇතුළු පොලිස් ස්ථානවල OICලා කට්ටිය ගෙනලා සාකච්ඡාවක් තිබ්බා. ඒක ජනාධිපතිතුමා දිගින් දිගටම ඔහු යම් ආකාරයක ඔහු මේ අපරාධමය ස්වභාවය සම්බන්ධයෙන් යම්කිසි අවබෝධයක් ලබා ගත්තා කියලා තමයි අපිට එතනට සහභාගී වෙච්ච පොලිස් නිලධාරීන් සඳහන් කරේ. ඔහු දිගින් දිගටම ඔය රටවල් වල ඉන්න කට්ටිය සම්බන්ධවත් එයාගේ මුහුණුවර එයාගේ අරමුණ මොකක්ද කියන සම්බන්ධවත් සහ මේ ගැටුම් වලට මූලික කාරණේ මොකක්ද කියන සම්බන්ධවත් ඔහු දැඩි යම් ආකාරයක ඒ කියන්නේ අවබෝධ ලබා ගැනීමක් සිදු කරලා තිනවා. ඒ වගේම ජනාධිපතිතුමා මෙහිදී යම් කිසි නියෝගයක් නිකුත් කරලා තිනවා. අදාළ අත්අඩංගුවට ගන්න ඉන්න සහ විදේශගත වෙලා ඉන්න අය ඉක්මනින් මේ රටට කැඳවා ගන්න යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා. කොහොම වුණත් එතුමා එහෙම කියනකොට අපි දන්න දෙයක් තමයි මේ වෙද්දී යම් ආකාරයක ඩුබායි රාජ්‍ය තුල අපේ රටින් පැනලා ගිය අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඩුබායි රාජ්‍ය සහ වර්තමාන වැඩබල පොලිස්පතිවරයා අතර ගත්ත එකගතාවයක් උඩ මෙනවට ගෙවල් පරීක්ෂා කරමින් යනවා. ඒ වගේම මේ කතා බහෙන් පස්සේ අපි දන්නවා මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තස්ත්‍ර විමර්ශන කොට්ටාසේ ඒ වගේ මද්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වගේ ආයතන ඔවුන්ට යටතේ ඉන්න යම් අපරාධකරුවන් සම්බන්ධව රතු වරෙන්තු ලබා ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා නොගත් සියලු දෙනා සම්බන්ධව ෆයිල් එකක් හදලා තිනවා. ඒ ෆයිල් එක හැදින්නේ ඔවුන් මේ වෙනකොට අවශ්‍ය රතු වරෙන්තු නැවත ලබා ගැනීම සඳහා. ඒ කියන්නේ ලබා නොගත් අය. ඉතින් මේ කාරණෙත් එක්ක අපි දන්නවා ඊටාම ඉක්මනින් ප්‍රබල ගණේ අපරාධකරුවන් රැසකට රතු වරෙන්තු නිකුත් වෙන්න නියමිතයි. ඒ අය අත්අඩංගුවට ගැනීම සඳහා ගන්නට. ඉතින් අපි දන්නවා මේ වෙනකොට විශාල වශයෙන් බස්නාහිර පළාත තුල අපි දන්නවා ඔය පද්මේ ඇතුළු කණ්ඩායමත් අනිත් පැත්තෙන් ගණේමුල සංජීව ඇතුළු කණ්ඩායමත් මේ පැත්තෙන් මරා ගන්නවා. දකුණු පාතාලය තුල රත්ගම් විදුර එතකොට කොස්ගඩ සුජී ඊට පස්සේ කරන්දිනි සුද්දා ඇතුළු කණ්ඩායම එහෙන් මරා ගන්නවා. මේ කණ්ඩායම් කිහිපය ඇතුළ ඉතාම සක්‍රීය විදිහට අපි දන්නවා ක්‍රියාත්මක වෙන්නේ ගණේමුල සංජීව කණ්ඩායම සහ මෙවන කෙහෙල් බද්දරයන්ත කණ්ඩායම. ඉතින් මේ කණ්ඩායම් දෙකේ මරා ගැනීම උඩ තමයි අද වර්තමානයේ පාතාලය ඉතා ශීඝ්‍ර නිහල යනවා කියලා දැනෙන්නේ. දැන් කොළඹ පාතාලය තුළ ඊයේ වෙඩි තැබීමක් සිදු වුණා නාගලං වීදියේ ග්‍රෑන්ඩ් පාස් වල. මෙන්න මේ සිදුවීම් එක්ක ජනාධිපතිතුමා අද කැඳවීමේදී දුන්න නියෝගය තමයි වහාම ඉක්මනින් මෙයා අත්අඩංගුවට ගන්න කියලා. ඒ නිසා මෙතනින් පස්සේ මම හිතනවා අපරාධ වලට සම්බන්ධ යම් චෝදනා ලක් වෙච්ච අපරාධකරුවන් සැකකරුවන් ඉතාම ඉක්මනින් ලංකාවට ගෙනීම සඳහා වරෙන්තු නිකුත් කිරීමට නියමිතයි. ඒ නිසා ඔවුන් සියලු දෙනාටම ඉතාම නරක කාලයක් තමයි උදා වෙන්නේ කියන එක අපි දන්නවා. ඒ නිසා අපි නැවතත් හෙට දවසේ හම්බෙමු. හෙට දවසේ මොකද්ද වෙන්නේ කියන කාරණාත් එක්ක බොහෝ වෙලාවට අපි හෙට දවසේ යම් ලංකාවේ ඉන්න අපරාධ කල්ලි සම්බන්ධව කතා කරන්න අපි සූදානම් වෙනවා. කොහොම වුණත් අපි නැවතත් කියන්නේ මේ රටේ අපරාධකරුවන් අල්ලන්නේ කොහොමද? පොලිස්පතිවරයා අල්ලා ගන්න බැරි කොට. ඒ නිසා අවසාන මොහොතේ අපිට කියන්න තියෙන්නේ පොලිස්පතිවරයා අල්ලා ගැනීමට නොහැකි වෙන තාක්කල් අපරාධයට විරුද්ධව අපරාධකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන එක මේ රටේ විහිළුවක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට සුබ රාත්‍රියක් අපි නැවත හමු වෙමු. ආයිබෝන්.